අලුතෙන් ලෝ ෆ්ලෝ බස් ඇවිල්ලා ඉතින් අපි සන්තෝෂයෙන් ඉන්නේ. ලස්සන බස් ටිකක් ආවා 10ක්. ඉතින් ලෝ ෆ්ලෝ කියවල ඇත්තම ලෝ නෙමෙයි ලෝ එන්ට්‍රි කමන්න ඒක වෙනම කතාවක්. නමුත් ලොකු ප්‍රශ්නයක් අපිට නම් ඇති වුණා මේ අයි මේ බස් ඉලෙක්ට්‍රික් නොවුනේ කියන එක. මොකද මුළු ලෝකෙම ප්‍රවාහන විදුලීකරණය ගැන කතා කරද්දී අපි රට විදුලියට හරපේ ප්‍රවාහනය විදුලියට හරවීම ගැන කතා කරද්දී අවුරුද්දකට ඩොලර් බිලියන 4ක ඉන්ධන ආනයනය කළා. ඒකෙනුත් 80%කට වැඩි ප්‍රමාණයක් පාරේ පුච්චලා දාද්දී ඇයි තවදුරටත් මේ ඉන්ධනම දහනය කරන අනිත් එක අවුරුදු ගානක ඉඳලා ලෝකේ කතා කරන්නේ බලශක්ති සුරක්ෂිතතාව ගැන. මොකද ඇත්තටම කිව්වොත් බලශක්ති සුරක්ෂිතතාව දැන් ලෝකේ ආහාර සුරක්ෂිතතාවට විතරක් නෙමෙයි ජාතික ආරක්ෂාවටත් වඩා ක්‍රිටිකල් පොයින්ට් එකක්. මොකද අපිට බලශක්ති සුරක්ෂිතතාව නැත්තම් රටකට දැන් ආහාර ජාතික ආරක්ෂාවත් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි අපි බලශක්ති සුරක්ෂිතතාවට යනවා නම් අපිට ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඒ එනර්ජි අපිට දේශීයව උපයා ගැනීමනේ බලශක්ති සුරක්ෂිතතාව කියන්නේ. ඒතකොට දේශීයව ඒ බලශක්තිය නිෂ්පාදනය කරනවා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සෝලාර්, වින්ඩ්, water. එතකොට මොකද අපි 100% රිනියුවබල් වෙලා තිබිච්ච රටක් කලින්. ඉතින් ඒ එකම අපි දේශීය වෙනවා වගේම ඒ එකම ඉබේම අපිට හම්බෙන බෝනස් එකක් තමයි අපි අපේ බලශක්තිය පුනර්ජනනීයත් වෙනවා. ඉතින් එහෙම වාසිය අපිට තියෙද්දි ඒක වෙන නොවෙන එක කවද්ද වෙන්නේ කියන එක වෙනම දෙයක්. ඒක වෙන ඒක වීම අපේ ඒක ඒ තත්ත්වයට ළඟා කර ගැනීම අපේ යුතුයකම. එහෙම තත්ත්වයක් තියෙද්දි අයි තවදුරටත් ඩීසල් බස් ගේන්නේ කියලා. ඕක බැලුවාම ඉතින් අපිට පේනවා මේ කරුණු කීපයක් මේක. පළවෙනි එකම තමයි කොස්ට් එක ගැන ගේන්න පුළුවන්. මොකද හැමෝගෙම මතය විතරක් නෙමෙයි ඇත්තෙම ඉලෙක්ට්‍රික් බස් ගන්න එකයි කාලක් එකමාරක් ටයිම් 1.5 ටයිම්ස් විතර ඩීසල් බස් එකට. නමුත් මේ වෙනස ඇත්තටම අතිශය වේගයෙන් අඩු වෙගෙන යනවා. ඒ වගේම මේ වෙනස ජස්ටිෆයි වෙනවා මේ ගෝලීයව මේකේ වියදම් මාර්ගයේ මේ කියන්නේ අපි පරිසර දූෂණය අවම වීම නොසලකා හැරියත් අපිට මේ බස් වල වියදම අඩුවීම අපිට ජස්ටිෆයි වෙලා තියෙනවා මේ ලෝක මේ පාවිච්චි වෙන ක්‍රම හන්දා. අනිත් එක විශේෂයෙන්ම බැලුවත් දැන් මේවා රජයම ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා නෑනේ. එහෙම දෙයක් කොහෙවත් නෑ. අපිට මේවා පෞද්ගලික අංශයේ ආයෝජන විදියට එතකොට මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේවා ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම බැලුවා වුණත් දැන් අපිට වැඩිය ඒක පුද්ගල ආදායම අඩු ඉන්දියාව වගේ රටවල් බැලුවා වුණත් ගිය අවුරුද්දේ බස් 5000ක් ඉලෙක්ට්‍රික් බස් 5000ක එයා කන්ඩිෂන් එක පාරවල් වල දුවනවා. මේ අවුරුද්දේ දැනටම මහාරාෂ්ට්‍ර ආණ්ඩුව බස් 2000කට ඕඩර් එකක් දීලා ඉලෙක්ට්‍රික් බස්. ඉතින් ලෝකේ ඒ තත්ත්වයට යද්දී ඒ වගේ නෙමෙයි පොඩිම රටවල් වලට තව ලේසි මේ දේ කරන්න. මොකද රේන්ජ් එක අඩුයි, ගන්න ඕනේ බැටරි කැපැසිටි එක පවා අඩුයි. ඉතින් මේ තත්ත්ව තියෙද්දී අපි නොකරන්න හේතු ඊළඟ දෙවෙනි එක විදිහට අපිට හිතන්න පුළුවන් බලශක්තිය අපි කතා කරන්නේ. ඉතින් ඔක බලශක්තිය අපි කැමති වුණත් නැති වුණත් අපි කොහොමත් ලෝකේ අඩු ගානේ කිලෝවොට් මෙගාවොට් 6000ක විතර බලශක්තිය ජෙනරේට් කරන්න වෙනවා 2030 වෙනකොට. මොකද ඒක තමයි අපේ ඉලක්කය ඇත්තටම. ඉතින් එතනට කොහොමදත් යන්න වෙනවා. ඉතින් ඒකට සැලසුම් තියෙනවා. එතනට යයි. ඉතින් ඒතර ඒක ප්‍රශ්නකුත් නැහැ. එතකොට අපිට මේකට අවශ්‍ය තාක්ෂණය, එතකොට මේකට අවශ්‍ය යටිතල පහසුකම් ටික, මොකද මේවට චාර්ජින් කරන්න ඩීපෝ හදන්න ඕනේ. ඒ වගේ ඒවා සාමාන්‍ය තාක්ෂණික කරුණු. කරන්නේ ආණ්ඩුවද කරන්නේ පෞද්ගලික අංශද කියන එක තාක්ෂණික කරුණක් විතරයි. එතනට අවශ්‍ය ප්‍රතිපත්තිය තමයි අපේ හැදිලා ඒ දේ තීරණය ගත යුතු තිබුණේ. I think අනිත් එක දැන් හතරෙන් තව කාරණාවක් තියෙනවා. මේවයි සස්ටේනබිලිටි එක. ඒ කියන්නේ මේවා ප්‍රොෆිටබල් වෙන්න ඕනේ. ඔතන කියද්දි මෙහෙම තියෙනවා දැන් මේ වගේ ප්‍රොජෙක්ට්ස් වල ඒ කියන්නේ මේවා මේ පොදු ප්‍රොජෙක්ට්ස් මේවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ රටක සමාජය වෙනුවෙන් වෙන ඒවා. ඒතකොට මේවායිදී මේවායේ ROI එක කියලා නෙමෙයි අපි ඇත්තටම බලන්නේ EIRR කියලා. Economic Internal Rate of Return. ඒ කියන්නේ මේ දෙයක් හන්දා මේ කරන ආයෝජනය හන්දා අපේ රටේ ආර්ථිකය දියුණු වීම මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම ඒවා ඔක්කොම ක්වොන්ටිෆයි වෙනවා.
ඉතින් ඒවා එතකොට සබ්සිඩිස් විදිහට ඒ කම්පැනි එකේ යම් රූට් එකක් පාඩු ලැබෙනවා නම් ඒක දෙන්න ඕනේ. එතකොට මොකද මේක ඉන්ඩිවිජුවලි කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එතකොට මොකද මේ අපේ රටේ තියෙන්නේ කොහෙවත් ලෝකේ නැති මේ ප්‍රයිවට් බස් සිස්ටම් එක තනි IT කාර්යයන්. රූට් එකනේ IT තියෙන්න ඕනේ. රූට් එක ඒ මුළු පළාතෙම රූට් ටික එක කම්පැනි එකට අයිති වෙන්න ඕනේ. ඉතින් ඔය ටික අපිට ඇත්තටම වුණා නම් අපිට මේ ඉලෙක්ට්‍රික් බස් මේ තියෙන ඩීසල් බස් වලට වැඩිය ලාභදායීව සැප පහසුව දුවන ගමන්ම මේ කාර් වල යන අද ලොකුම ප්‍රශ්නලා තියෙන මේ කාර් හන්දනේ මේ කාර් වල යන අයව අපිට මේ බස් වලට ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ එන්නේ නැන්නේ බස් එක වෙලාවට ගියේ නැත්තම් සැප පහසුව තිබුණ නැත්තම් ඵලදායී වුණේ නැත්තම්. ඉතින් ඔය ටික කරන්න සිස්ටම් එක තියෙන්න ඕනේ. ඉතින් ඒතකොට මේ බස් ගෙන ඒම ඇත්තටම හරිම සැලසුම් සහගතව කර යුතුව තිබුණු දෙයක්. අනාගතයේ දිහා බලාගෙන අද ලෝකේ තියෙන තත්ත්වය අනුව අපිට කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් කවන්නේ මෙහෙම හරි ලැබිච්ච එක හොඳයි කියලා. එහෙම නෙමෙයි. අපි අද ගන්න ඕනේ අද ලෝකේ තියෙන තැන ඉඳලා තමයි රෝදේ ආපහු හොයාගෙන දෙන්නේ නැහැ. එතකොට අපි අද කරන්න ඕනේ අනාගතයේ දිහා බලාගෙන ලෝකේ අද තියෙන තැන ඉඳලා. ඉතින් එතනට අපිට හිතා ගන්න බෑ කියන්නේ අපි ලෝකේ පස්සේ රැඳිනවා. ඉතින් මේක කනගාටුදායක තත්ත්වයක්.